මේක මෙහෙමයි. හරි. දැන් මම පළවෙනියට මේ තාක් ඔයාලට උගන්වලා තියෙන හැමදේම අමතක කරා. හරි. ඒක ඕන වෙනවා. ඒක මම ඕන වෙන්නේ කොයි වෙලේටද කියන්න. එතකන් ඒක මොකුත් මෙතනට අදාළ කරගන්න එපා. හරි. ඊළඟට අ මෙතන මට අර කලින් තරම් ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න කලින් ඒ කියන්නේ කොටස් බෙදන්න කලින් මම මේකේ අපි කරන සමහර දේවල් ඒ කියන්නේ සරලවම කලින් අපි රේන්ජස් වෙනම ගත්තා. ඊට පස්සේ කන්ටෙක්ස්ට් කියලා වෙනම තියෙනවා. වෙරිෆයි කරන්න වෙනම තියෙන. එහෙම කොටස් තිබ්බන. මේකේ ඇත්තටම ඔය කොටස් ඔක්කොම එකට එනවා බේස් එකට. ඒ කියන්නේ ඩිරෙක්ෂන් කියන එක ගත්තාම රේන්ජ් එකකුත් එනවා. රේන්ජ් එක අයිඩෙන්ටිෆයි කරන්න ඕඩර් ෆ්ලෝ ඕන. ඕඩර් ෆ්ලෝ එක අයිඩෙන්ටිෆයි කරන්න ලික්විඩිටි ඕන. එතකොට හැමදේම ඕන හැමදේටම. ඒ කියන්නේ මට මේක තමයි පළවෙනි කොටස, මේක තමයි දෙවෙනි කොටස, මේක තමයි තුන්වෙනි කොටස කියලා ඕඩර් එකකට දෙන්න බෑ. මොකද ලික්විඩිටි නැතුව මට ඕඩර් ෆ්ලෝ එක්ස්ප්ලেইন කරන්න බෑ. ඕඩර් ෆ්ලෝ වල කොටසක් නැතුව මට ලික්විඩිටි එක්ස්ප්ලেইন කරන්න බෑ. මම කියන දේ තේරෙනවනේ? ඔව්. හරි. ඒ නිසා මම මුලින් බේස් එක දාන්නම්. හැම දේවල් ටිකම එකතු කරලා අපි කරන විදිහ. ඊට පස්සේ අර අපිට ඕන දේවල් වලදී අර ඉතුරු කැලේ ටික ඇඩ් කරගෙන යන්න. හරි. හරි. අම්, හරි. දැනට මම හිතනවා ඔයගලන්ට රෆ් අයිඩියා එකක් තියෙන ලික්විඩිටි කියන්නේ මොකක්ද කියලා නේ. මෙන්න මේක මම නිකන් කියන්න පටන් ගන්න කලින්. හරි. ඕනම මෙන්න මේ කියන පොයින්ට් එක නිකන් මතක තියාගන්න. ඕනම හයි එකක් හෝ ලෝ එකක් යට හවුද. හරි. ඒ කියන්නේ හයි එකක් උඩ හෝ ලෝ එකක් යට. මේ පොයින්ට්ස් වල ලික්විඩිටි තියෙනවා. ලික්විඩිටි කියන්නේ සල්ලි. ඔන්න ඔය පොයින්ට් එක විතර මතක තියාගන්න දැනට. හරි. ඔක ක්ලියර් නේ? ඔව්. හරි. එහෙනම් පළවෙනි එක අපිට කියන්නේ මාකට් එක මොන අතටද යන්නේ කියලා දැනගන්න අපි කියන්නේ අපි ඇත්තටම ට්‍රේඩ් කරද්දී අපි මොකක්ද කරන්නේ මාකට් එක මේ පොයින්ට් එකකින් ඉඳන් මේ පොයින්ට් එකට යයි කියලා අපි ඩිසයිඩ් කරන් ඒකට එන්ටර් වෙන්න යන්නේ. එහෙනම් අපි මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න ඕන දේ මොකක්ද ඩිරෙක්ෂන් එක නේ. මොකද මාකට් එක යන පැත්ත දන්නේ නැතුව අපිට ට්‍රේඩ් එකක් දාන්න බෑ. හරි. ඕකට අපිට තියෙනවා ස්ට්‍රක්චර් සර් ස්ට්‍රක්චර් ඕඩර් ෆ්ලෝ ඔය ඔක්කොම එකට තමයි මෙතන යූස් වෙන්නේ. හරි. එහෙනම් මං කාගෙන් හරි අහුවොත් මේක මොන පැත්තටද යන්නේ? මේ මාකට් එක මොන පැත්තටද යන්නේ? bullish. බුලිෂ්. හරි. උනි. හරි. ඊට පස්සේ මම මෙහෙම එකක් දැම්මා. මේ මාකට් එකේ ඩිරෙක්ෂන් එක මොකක්ද? ඕකත් bullish නේ. මේක මෙතනදී අපිට මේක බුලිෂ්ද බෑරිෂ්ද කියන්න බෑ. හරි. රීසන් එක අපිට මේ පැත්තේ මොකුත් නැහැ කම්පෙයාර් කරන්න. හරි. දැන් මට උතනදී කියන්න ඕන පොයින්ට් එක තමයි. හරි. දැන් මේක හරි. ඔය කලින් කිව්වා හරි. මේක බුලිෂ්. හරි. මෙයා බුලිෂ් වෙන්නේ අපිට කියන්නේ යම් කිසි දෙයක් බුලිෂ්ද බෑරිෂ්ද කියන්න BOS එක විතරක්මයි. හරි. මෙහෙම BOS එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි එක තියෙනවා. මේකෙන් තමයි අපිට ඩිරෙක්ෂන් එක දෙන්න පුළුවන්. මොකද හිතන්න මෙහෙම දෙයක් වුණොත්. දැන් මෙතනදී අපිට කියන්න බෑ බුලිෂ් වෙලා බෑරිෂ් උනේ කියලා. මොකද මේ පැත්තේ අපිට දෙයක් නැහැ. මෙතන යම් කිසි විදිහකට ඕඩර්ස් තිබිලා තියෙනවද නැද්ද කියලා කියන්න නේ. පැහැදිලිද? ඔව්. එන සරලවම මේ වගේ දෙයක් තියෙන්න ඕන අපිට බුලිෂ් වෙන්න සහ ඕකම අනිත් පැත්තට නේ. අපිට බෑරිෂ් කියලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ මෙන්න මෙතන යම් කිසි දෙයක් මුලින් තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ හරි මෙන්න මෙහෙම දෙයක්. ඊට පස්සේ තමයි මේ POS එක තියෙනවා. පැහැදිලිද? මම කියන දේ ඔව්. පැහැදිලි. ඒ කියන්නේ සරලවම කියන්නේ තනි BOS එකකින් බෑ BOS දෙකක් තියෙනවනේ BOS දෙකක් තියෙද්දි අපිට මොකක්ද හැදෙන්නේ? මේ විදිහට යම් කිසි කියන්නේ ඩිරෙක්ෂන් එකට අදාළව අපිට යම් කිසි දෙයක් දෙනවා. හරි BOS දෙකක් කියන එක තමයි මතක තියාගන්න ඕනද? හරි. එහෙනම් අපිට US දෙකක් ඔව් BOS දෙකක් තියෙනවා. හරි. එහෙනම් අපිට මාකට් ටයිප්ස් දෙකක් තියෙනවා. මාකට් එකක් බුලිෂ් වෙන්න පුළුවන්. මාකට් එකක් බෑරිෂ් වෙන්න පුළුවන්. හරි සරලම ওই දෙකෙන් එකක තමයි කන්සොලිඩේෂන් එක වෙන්න පුළුවන්. නමුත් කන්සොලිඩේෂන් එක කියන්නේ හැමතිස්සෙම එයත් බුලිෂ් හෝ බෑරිෂ් එකක් ඇතුලේ තමයි කන්සොලිඩේට් වෙන්නේ. ඒ නිසා අපිට සරලම මාකට් ටයිප්ස් දෙකයි. බෑරිෂ් බුලිෂ් බුලිෂ් බෑරිෂ්. මේක වෙනස් වෙන තැනට අපි මොකක්ද කියන්නේ? කට්ටියට මතකයි. check. චේන්ජ් ඔෆ් කැරක්ටර් ෂයින්ට මතකයිනේ. Yes, yes. චොට්ස් කියලා දෙන. හරි. එහෙනම් ඔය නිකන් බේසික්ස් ටික. ඊට පස්සේ අපිට ආය තියෙනවා එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් කියලා.
හරි එහෙනම් මම නිකන් ප්‍රයිස් ලෙග් එකක් අදින හිතන්න මේක බුලිෂ් කියලා. මොකද මෙතන මම BOS දෙකක් අදින තනි BOS එකක් අදින. හරි හිතන්න මෙහෙත් ඔහොම මොන හරි තියෙනවා. හරි මෙහෙම හිතන්න මෙයා 4 hour හරි මොකක් හරි නම් මෙයාගේ ඇතුලේ කියන්නේ මේ move එක ඇතුලේ තව මොන හරි පොඩි ටයිම් ෆ්‍රේම් එක moves තියනවා නේද? තේරෙනවද මං කියන දේ? ඒ කියන්නේ එක ඔව්. ලොකු move එකක් හැදිලා තියෙන පොඩි moves කීපයකින්. හ්ම්. හරි එහෙනම් මෙතන මේ ග්‍රේ පාටට මං මාක් කරලා තියෙන්නේ. ඒකට අපි කියනවා external structure කියලා. මේ ලොකු එකට. හරි හිතන්නකෝ අපි ඒක නිකන් මාක් කරොත් ABC කියලා. මේ ABC කියන්නේ ABCD. කියන්නේ external structure. හරි ඊට පස්සේ ඒක ඇතුලේ නිල් පාටින් තියෙන්නේ. ඒක internal structure එකක්. හරි පැහැදිලිද? මෙහෙම වෙනවා කියන එක පැහැදිලිද? දෙන්නට. ඒ කියන්නේ මේ ඔව් ලොකු දැන් ඔය මේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා ගත්තාම එක්ස්ටර්නල් ලික්විඩිටි එක්ස්ටර්නල් ස්ට්‍රක්චර් එකක් අස්සේ ඉන්ටර්නල් තියෙන්න පුළුවන් කියන එක නේද කියන්නේ? ඒ කියන්නේ ඉන්ටර්නල් ඒක තමයි කියන්නේ. එතකොට ඒක ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියන්නේ මොකක්ද? එක්ස්ටර්නල් කියන්නේ ලොකු ප්‍රයිස් ලෙග් එකක්. ඒක ඇතුලේ පොඩි ප්‍රයිස් ලෙග්ස් කියන එක තමයි ඉන්ටර්නල් කියන්නේ. එතකොට මේ ඒ ලොකු එක ඊට ලොකු ටයිම් ෆ්‍රේම් එකක වෙන්න පුළුවන්. ඔව් ඉන්න මම ඒකට එක්සැම්පල් එකක් පෙන්නන්න. එතකොට වැඩි ලේසි. හරි. දැන් අපි මෙන්න මෙහෙ ප්‍රයිස් එක ඇවිල්ලා තියෙන විදිය බැලුවොත්. හරි මේක තනි ටයිම් ෆ්‍රේම් එකකින් වෙන්නත් පුළුවන්. පොඩි ඒවල වෙන්නත් පුළුවන්. හරි. ඒක ඉෂුව එකක් නැහැ. දැන් මේ මම මාක් කරන එක. හරි. මේ මම මාක් කරපු එක කෙනෙක්ට A B C D E F කියලා මාක් කරන්න පුළුවන්. හරි. ඕක ඇතුලේ තිබිලා තියෙනවා මෙන්න මෙහෙම. හොඳට බලන්න. පේනවා. හ්ම්. දැන් එහෙනම් ওই නිල් පාටින් මම මාක් කරලා තියෙන ඉන්ටර්නල් අලු පාටින් මාක් කරලා තියෙන්නේ එක්ස්ටර්නල්. පැහැදිලිද මම කියන දේ? ඒක සරලවම දැන් මෙහෙම දෙයක් නෙවෙයි දැන් ප්‍රයිස් එක නිකන් මම ජෙනරලි මූව් වෙලා තියෙන විදිහ හින්දා තොහමනේ වෙලා තියෙන්නේ. නේද? හැබැයි ඒක ඇතුලේ මේ නිල් පාට පොඩි මේවා ටිකක් තියෙනවානේ. හ්ම්. පැහැදිලිනේ කියන එක? ඔව්. හරි. දැන් ඒක ඔය පොඩි ටික ශෂයේ ඒක same time frame එකේනේ තියෙන්නේ. ඔයා same time frame කියන්නේ එකේ තියෙන්න 4 hour පුළුවන්. same time frame එකේ තියෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. අහහ. lower time frame වෙන්නත් පුළුවන්. හරි මම දැන් මේ same time frame එකේ පේන එක. හරි ඊට පස්සේ ඉන්නකො මම lower time frame පෙන්න එකකුත් පෙන්න නිකන් example එකකට. අපි මෙන්න මේ හරිය බලමු. හරි දැන් මේ ඉන්නේ 4 hour නේ. මම 1 hour වගේ කියතොත් මොකක්ද වෙන්නේ? මම මේක මෙතනින් අයින් කරන්න. 1 hour නැතු මම 15 minute නැතු clear පෙන්නන්න පුළුවන් නිසා. මේ හරිය. දැන් මෙතන මොකක්ද වෙන්නේ? අපිට අතන තනි leg gap වුණාට මෙතන අපිට මේ level එකේ නම් මොනවද වෙන්නේ? මෙන්න මෙහෙම දෙයක් පේනවානේ. නේද? හ්ම්. හරි දැන් ඒක නමුත් මම 4 hour එකට ගියාම මොකක්ද වෙන්නේ? දැන් මෙතන මේ ඇතුලේ මේ කැල්ල පේන්නේ නැහැ. ඊටු ටික තමයි පේන්නේ නේ. මෙතන මෙහෙම කැල්ලකුත් වෙලා තියෙනවනේ. මේක එච්චර ලස්සන එක්සැම්පල් එකක් නෙමෙයි පේනවා. මෙතන මෙහෙම එකකුත් තියෙනවා. නමුත් 4 hour එකේදී ඔක පේන්නේ නැහැ නේ. දැන් ඔක ඊට වඩා ක්ලියර් වෙනවා. ඔක 8h වගේ ගියා. දැන් ඔයාලට එහෙම මහලුකු මුකුත්ම පේන්නේ නැහැ නේ. නිකන් තනි ලෙග් එකක් වගේනේ පේන්නේ. නමුත් ඔයා පොඩි ටයිම් ෆ්‍රේම් එකට ගියාම දැන් ඔයාලට ඒක ඇතුලේ තියෙන කැලි ටික පේනවනේ. පැහැදිලිද මම කියන්නේ? තවත් ඔයාලට ඕක ඊටත් වඩා එක්ස්ප්ලেইন කරන්න ලේසිම පොයින්ට් එක මෙතන තියෙනවා. මොකද මට මේක හොඳට මතකයි. ඔව්. ඔව් මෙතන තමයි. හරි මෙන්න මේ පොයින්ට් එක. ඔන්න බලන්න. හරි. මේ ලෙග් එක වලට වෙන මොනවා හරි දෙයක් පේනවා. මේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන ලෙග් එක මොන හරි පොඩි දෙයක් පේනවද නැහැ නේද? නෑ. හරි. හැබැයි දැන් මොකද කියන්නේ? දැන් පේනවද මොකද වෙලා තියෙන්නේ කියලා මෙතන? මෙතන ප්‍රයිස් එක පොඩි මෙතනට ආවා මෙතන උඩට ඇවිල්ලා මෙහෙම තියෙන්නේ නේ. එහෙනම් දැන් ඔන්න ඔයාලට පොඩි ස්ට්‍රක්චර්ස් තියෙනවානේ. පැහැදිලිද? දැන් ක්ලියර්ද
වෙන විදිහ දෙක. ඒ කියන්නේ එකම ටයිම් ෆ්‍රේම් එක වෙන්නත් පුළුවන්. හැබැයි ටයිම් ෆ්‍රේම් ඒ කියන්නේ lower ටයිම් ෆ්‍රේම් higher ටයිම් ෆ්‍රේම් අතර වෙන්නත් පුළුවන්. ওই දෙකම වෙන්න පුළුවන්. ක්ලියර්. ඔව් හරි දැන් ඕක ඇත්තටම වෙන්නේ හිතන්න දැන් අපි මෙතන මේ 4 hour එකේ මේක බැලුවට මම ඕක ඩේලි වගේ කියොත් ඔයාලට මොකද කියන්නේ? දැන් ඔයා මොකද කියන්නේ? පැහැදිලිද? දැන් ඩේලි එක ඔයාලට අර පොඩි ඒවා ටික පේන්නේ නැතුව ඇති. සමහර විට මම 2 day වගේ එකක් කොහොමද පේන්නේ නැතුව ඇති. එකම දේ තමයි ඔතන. අපි ඇත්තටම කියන්න පේනවා. මේ අර මම 4 hour ඇඳපු එක. පැහැදිලිද? දැන් මේ 4 hour මම ඇඳපු එක මම මේ higher time frame එකේ බැලුවොත් අපිට සරලවම මෙහෙම දෙයක් නේ තියෙන්නේ නේ. මේවා චුටි. ඒතර මෙහෙම දෙයක් නේ තියෙන්නේ. නේද? දැන් මම අර 4 hour එකේ මාක් කරපු එක නේද ඔය තියෙන්නේ දැක්කද? පැහැදිලිද? හරි එතකොට මේක higher time frame ද lower time frame ද එකම time frame එකේද කියන එක මහලුවට හිතන්නකො අපි අන්තිමට එකම දේ තමයි කරන්නේ. හරි. පැහැදිලි නේ? කියන්නේ දැන් මෙතන මම 4 hour එකේ මේක ඇන්දට හිතන්න මට මේක higher time frame lower time frame කියන්න ඕන අර මම කිව්වා වගේ 2 day එකට ගිහිල්ලා මට නිකන් වෙන මොකුත් මේ චූටි ඒවා නැති එකක් පෙන්වන්න පුළුවන් නේ. පැහැදිලි නේද? ඒ කියන්නේ සරල මෙච්චරයි ඔළුවේ තියෙන්න ඕන. අපි higher time frame lower time frame කියලා ගත්තත් තනි time frame එකේ ගත්තත් අපි මේකේ බලන්නේ major range එකක් තියෙනවා. major range එක ඇතුලේ minor ranges තියෙනවා. ඔච්චරයි. දැන් ශෂි මේ දැන් අපි ඉන්න ටයිම් දැන් 4 hour එකේ ඔය 4 හරි. hour එකේ මේ මේජර් රේන්ජ් එකක් කියලා ගන්න පුළුවන් ඔය දැන් ඔය ඇඳපු එක නැහැ. දැන් මෙතනදී FTF ඒ මොකුත් හිතන්න එපා. හරි. මේවා නිකන් තියරි concept එකක් උගන්වන්නේ. ඒකට range එකට time frame අදාළ කරගන්න විදිහ ඒ මේ ටික මම පස්සේ කියන්නේ. හරි. මෙතන මට concept එක ඔළුවට දාන්න ඕන major එකයි minor එකයි කොහොමද interact වෙන්නේ කියලා. ඒ කියන්නේ major range එකක් තියෙනවා නම් major range එක ඇතුළේ ඒ major range එක හැදෙන්නේ minor ranges වලින් කියන්නේ. ඒ කියන්නේ මයිනර් රේන්ජස් වල ෆ්ලක්චුේෂන් එකෙන් තමයි මේ මේජර් එකක් හැදෙන්නේ කියන එක කියන්නේ වානේ. fluctuation එකක් කියන එක නෙමෙයි. සරලවම ඔයාට හිතන්න මෙහෙම තනි major price leg එකක් තියෙනවා කියලා. තනි වෙන්න පුළුවන් කීපයක් වෙන්න පුළුවන්. හරි ඒක අදාළ නැහැ. අපි නිකන් එක්සැම්පල් එකට තනි රේන්ජ් එකක් ගත්තොත් තනි මේජර් රේන්ජ් එකක් ගත්තොත් එයා ඇතුලේ මයිනර් රේන්ජස් කීපයක් කීපයක් තියෙනවා. හරි දැන් මේ එයා මම අර ලෙග් එක ගත්තොත් ඔව් දැන් මම මෙතන මාක් කරලා තියෙන ලෙග් එක ගත්තොත් මොකක්ද ඔයාලට තියෙන්නේ ඒක ඇතුලේ මේ මයිනර් කීපයක් තියෙනවා හරි ඒතර ඔන්න ඕක තමයි මට ඔළුවේ තියෙන්න ඕනද මෙන්න මෙහෙම දෙයක් පැහැදිලිද ඒ කියන්නේ එයා දැන් අතන උඩම තැන A B කියලා ගත්තොත් A සිට B වලට එන්න තියෙන තව තව මූවමන්ට්ස් පොඩි ගොඩක් එකේ අස්සේ ගිහිල්ලා නේ. ඔව් අන්න එහෙම හරි පැහැදිලිද ඔක ෂයිනි අවුලක් හ්ම්. තියනද මේනක ෂයිනි හලෝ ඇහෙන්නේ නැද්ද? හරි වා තේරුණා? එක හරි තේරුණා නේද හරි එච්චර හරි එහෙනම් දැන් අපි ඕක ඔන්න ඔය පොයින්ට් එක මේ පොයින්ට් එක ඇතුළට තමයි අපි අත්තර මැන මොකද ඔන්න ඔය දැන් කියපු පොයින්ට් එක තමයි ඩිරෙක්ෂන් වලට මේජර් වෙන පොයින්ට් එක හරි ඕක ඇතුලේ දැන් හිතන්නකෝ මේකේ තව කෙනෙක්ට මාක් කරන්න පුළුවන් දැන් මම ඔය ඉන්ටර්නල් ටික මාක් කරාට හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් මම මාක් කරානේ දැන් හරි අපි මේ අන්තිමටම තියෙන එක ගත්තොත් මම මෙතන ඉඳන් මෙතනට ලොකු එකක් මාක් කරානේ නේද ඊට පස්සේ දැන් තව කෙනෙක්ට පුළුවන් මේකේ මයිනර් ටික මෙහෙම මාක් කරන්නත් නේද මම අර මාක් කරපු විදිහට නැතුව මේ චූටි මේව ටික අරන් මාක් කරන්නත් පුළුවන් නේද කෙනෙක්ට මෙහෙම මාක් කරන්න පුළුවන් නමුත් අපි යම් කිසි රේන්ජ් එකකට අදාළව මයින් එක ගන්න යම් විදිහක් තියෙන රූල්ස් ටිකක් ඒ ටික අපි ඉස්සරහට කතා කරනවා හරි තේරෙනවද මෙහෙම ඔක්කොම ටික මාක් කරගෙන යන්නේ නැහැ මේක ඇත්තටම වෙනවා මොකද මේක හිතන්න මේක ඇතුලේ තියෙන තව එකක් කොහොම මේජර් කියලා ගත්තොත් හිතන්න ඔයාලට මෙන්න මෙහෙම කෑල්ලක් විතරක් මේජර් කියලා ගත්තොත් තමයි මෙයා මයින් වෙන්නේ ඒ වගේ හරි මම ඒක එක්ස්ප්ලেইন කරන්න හරි දැනට ඔළුවේ තියෙනවනේ මේජර් එකක් ඇතුලේ මයින් කීපයක් තියෙනවා කියලා හරි ඊට පස්සේ අපි මෙන්න මෙහෙම දෙයක් ගත්තොත් හිතන්න අපි මෙහෙම bearish move එකක් තියෙනවා හරි පැහැදිලිනේ මම මේ මාක් කරනද ඇඳලා තියෙන bearish move එක කියන්නේ හරි දැන් මේ bearish move එක ඇතුලේ මම මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන මයිනර් ටික මාක් කරනවා පැහැදිලිද මේ මයිනර් ටික මාක් කරනවානේ එතකොට ඔව්. මේ මයින එකක් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන විදි කීපයක් තියෙනවා. හරි. ඒ කියන්නේ යම් කිසි මේජර් එකකට මයින වෙන්න කොයි එකද කියන එක. දැන් අතර මම කිව්වාගේ එක එක විදිහට නැත්නම් කට්ටියට මාක් කරන්න පුළුවන්.
හරි. ඒකට කරන්න තියෙන එක විදිහක් තමයි මේ ලෙග් එකේ. ඒ කියන්නේ අපිට දැන් bearish move එකක් නම් පල්ලෙහාට තියෙන impulse එක උඩට තියෙන්නේ retracement එක නේ. ඒක කට්ටිය දන්නවද නේද? මේජර් ඩිරෙක්ෂන් එකට ඒ කියන්නේ bearish move එකක් නම් මේ ටික impulses මේවා retracements නේ. හරි. එහෙනම් මේ retracement leg එකක් ඇතුලේ අපිට minor structure තියෙනවා නේද? අන්න ඒක කැඩෙන point එකක් තියෙනවනේ. ඒ point එකේ ඉඳන් හැදෙන අලුත් ඒවා තමයි අපි මේ impulse එක ඇතුලේ minor structure කියලා ගන්න. පැහැදිලිද? ඔව් තේරුණා. හරි මේක එක විදිහක්. එකම විදිහ නෙමෙයි එක විදිහක්. හරි. එහෙනම් මේකට example එක තමයි අර මම අතන 15 minute එකේ දුන්නේ. හරි මේකට example එක තමයි අපි මෙන්න මෙතන දැක්කේ. මේ point එකේ. නේද? මෙතන මේ leg එක ඇතුලේ 1 minute එකක් මෙතන තිබ්බා. අපි ආයෙත් ගිහලා බලන්න. නේද? මේ bullish move එකේදී retracement එක වෙන්නේ මෙයානේ. නේද? මෙහෙමනේ bullish move එක තියෙන්නේ. එහෙනම් මෙයානේ retracement එක. හරි. ඒතකොට ওই retracement එක ඇතුලේ මොකක්ද උනේ? මෙතන තමයි අන්තිමට minor range එකක් තිබ්බේ නේද? එහෙනම් මෙයාව කඩලා හදන ranges තමයි දැන් මේකට minor වෙන්නේ නේ. මම කියලාද පැහැදිලි? ඒ සුට ආය කියන්නේ සසෝ. හරි. අපි range එකක් ගත්තාම range එකක් හැදෙද්දි මම කිව්වා අපිට level දෙකක් එපා. මුලින්ම කිව්ව point එක මෙහෙම. නේ. එහෙනම් මේ වලදී මේවා මොනවද? මේ legs මොනවද? රීට්‍රේස්මන්ට්. නෑ. මේවා impulses. හරි. මේවා retracements. retracements කියන්නේ විරුද්ධ පැත්තට යන්නේ. ඒ කියන්නේ bullish bearish market එකක නම් උඩට තමයි retracements තියෙන්නේ. bullish market එකක් නම් පල්ලෙහාට තමයි retracements තියෙන්නේ. හරි. impulse කියන්නේ main direction එක. retracement කියන්නේ අනිත් පැත්තට. එහෙනම් ළඟම retracement එක හැදිලා තියෙන minor structure තියෙනවනේ. නේද? මේක යම් කිසි තැනකදී කැඩෙනවනේ. impulse එක පටන් ගන්න. මොකද retracement එකේ තියෙන minor එක කඩන්න තු impulse එක පටන් ගන්න බෑනේ. එහෙනම් ඒ කියන්නේ නිකන් මේ අර මේ මයිනස් ස්ට්‍රක්චර් එකේ චොට් එක වගේ චොට් එකක් පොයින්ට් වගේ. එකනේ. ඔව්. ඒක හැදිලා ඊට පස්සේ අපි මෙහෙම හදන් යනවනේ. නේද? yes. අන්න මෙව්ව තමයි එතකොට මේ ලොකු ස්ට්‍රක්චර් එක ඇතුලේ මයිනස් ස්ට්‍රක්චර් එක. පැහැදිලිද? ඒ කියන්නේ සරලවම retracement එකේ මයිනස් ස්ට්‍රක්චර් එකේ චොට් එකක් දීලා ඊට පස්සේ හැදෙන ඒ වගේම ranges තමයි impulse එකෙත් මයිනස් ස්ට්‍රක්චර් වෙන්නේ. ඒක ආයි කියන්න බෑ. මොකද? අන්තිමට කිව්ව ටික ආයි කියන්න පොඩ්ඩක්. සරලවම මෙන්න මේ වාක්‍ය හොඳට ඔලුවට අරගන්න. හරි. retracement එකේ මයිනස් ස්ට්‍රක්චර් එක break වෙලා ඊට පස්සේ impulse එකේ ඒ minor structure එකට අදාළව හැදෙන ranges ටික තමයි impulse එකෙත් minor ranges වෙන්නේ. ඒක ප්‍රශ්නේ දැන් ඕක දැන් ඔයා දැන් ඉතින් දැන් එකම ටයිම් ෆ්‍රේම් එකේ වෙන දෙයක්ද ඔතනවා කියන්නේ? මේ ඕන එකක් එකම time frame එක වෙන්න පුළුවන් time frame high time frame low time frame අතර වෙන්න පුළුවන්. නමුත් දැන් හරි ඉන්නේ හරියට මට ඔය කියන දේ point එක දෙනවා. කියන්නේ මේ නිල් පාට එක එකම time frame එකක තියෙන්න ඕන කියලා නෝ. ඔව් එකම time frame එකක තියෙන්න. ඒ කියන්නේ ඕනම මේ කියන්නේ ඕනම මයිනස් ස්ට්‍රක්චර් එකක ඒ කියන්නේ ෂොට්ස් එක වගේ පොයින්ට් එකෙන් පල්ලෙහා තියෙන ටික තමයි අපි සලකන්නේ මේ larger time frame එකේ මේ පල්ලෙහා තියෙන ටික කියන්න පල්ලෙහා තියෙන ටික කියන එක නෙමෙයි කියන්නේ ෂයින් මෙතන. හරි. දැන් මේ එක්සැම්පල් එකේ පල්ලෙහා තමයි තියෙන්නේ. පල්ලෙහා උඩ කියන එක නෙමෙයි ඉෂුව එක වෙන්නේ. හිතන්න මන්ද මෙතන ඇන්දොත් මෙන්න මේ අන්තිමට කැඩෙන එකක් තියෙනවනේ. මේකනේ කැඩෙන්නේ මේ රෙඩ් ලයින් එකේ. නේද? ඊට සමාන රේන්ජස් කියන එක. ඊට සමාන රේන්ජස් තමයි මේ හැදෙන්නේ කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. පැහැදිලිද? පහලට හැදෙන. පහලට හැදෙන්නම වෙන්න දැන් මේ එක්සැම්පල් එක පහලට වෙන්න බෑ අනිවාර්යෙන් ඉම්පල්ස් එක පල්ලෙහාට නම් මයිනර් රේන්ජ් මයිනර් ස්ට්‍රක්චර්ස් ටික ඉම්පල්ස් එකේ තියෙන ටිකත් පල්ලෙහාට වෙන්න බෑ.
හ්ම්. හරි පල්ලහැට කියන එක නෙමෙයි මෙතන ඔලුවට දාගන්න ඕනද? පල්ලහැට තමයි කොහොමත් හැදෙන්න ඕන. නමුත් ඒකට අපි සරලවම මෙතන හිතන්න මේ higher time frame අපි මෙතන මොකක්ද කරන්නේ? higher time frame එකයි lower time frame එකයි අතර relationship එක නෙමෙයි build කරන්න යන්නේ. හරි එහෙනම් ඔය දෙක අපි එකතු කරගන්න යම්කිසි විදිහක් තියෙන්න බෑ. නේද? මං කියන දේ පැහැදිලිද? ඒක තමයි අපි මේ කරන්නේ. එහෙනම් දැන් මම නිකන් එක්සැම්පල් එකකට ගියොත් ආය අපි මෙහෙ 4 hour එකට වගේ ගියොත්. හරි. දැන් 4 hour එකේ මේක කරන්න චුට්ටක් අමාරුයි මේ තියෙන එක. මොකද මං කිව්වා වගේ එක විදිහක් තමයි ඔය මං කියන්නේ. හරි ඉන්න. මං මුලින්ම උතන තියරි කියන්න. ඒතකොට ලේසි. හරි. මේ මතක තියාගන්න. මේ පොයින්ට් එක දැන්ට මතක තියාගන්න. මේජ් එකක් ඇතුලේ මයින තියෙනවා. හරි. මේක කියන හැමෝටම ඒ කියන්නේ මේජර් රේන්ජ් එක අස්සේ මයින් එකක් තියෙන එකද? ඔව් මේජර් රේන්ජ් එකක් හැදෙන්නේ මයිනර් රේන්ජස් එකේ. ඒක හරි. මට අර අනිත් එක තමයි පොඩ්ඩක් තාම ඔව් පැටලෙන්නේ. ඊට පස්සේ ඔව් හරි. මම තව concept එකක් එනම් මෙතනට කියලා දෙන්න. EPIP. හරි ඒකත් එක්කම. මොකද ඔය ඔක්කොම ඒකයි මම කිව්වේ. ඔය ඔක්කොම ටික එකතු වෙලා මට ඔය දේ explain කරන්න. හරි. EPA IPA කියන්නේ EPA කියන්නේ efficient price action. හරි. IPA කියන්නේ inefficient price action. හරි. එහෙනම් මේක හරිම සරල දෙයක්. මේ අපි කතා කරන්නේ තනි time frame එකක් වෙන්න පුළුවන්. හෝ මේජර් හෝ මයිනර් මොකක් හරි එකක් හරි අපි හැමතිස්සෙම මතක තියාගන්න. අපි රේන්ජ් එකක් කියලා හිතද්දි එක්කෝ අපි මයිනර් රේන්ජ් එකක් ගැන කතා කරන්නේ. එක්කෝ අපි මේජර් රේන්ජ් එකක් ගැන කතා කරන්නේ. ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් ස්ට්‍රක්චර්ස් ඒ කියන්නේ මේජර් සහ මයිනර් රේන්ජස් එකතු කරගන්න එපා. හරි. ඒක මොකක්ද එකතු කරගන්න එපා කියන්නේ කියන එක තව චුට්ටෙන් තේරෙයි. හරි. හිතන්න දැන් අපි මේක ගැන කතා කරමු. ඕන රේන්ජ් එකක් මේක මයිනර් වෙන්න පුළුවන් මේජර් වෙන්න පුළුවන් ඕන රේන්ජ් එකක්. මෙහෙමනම් මූව් වෙන්නේ. හරි. මෙහෙමනම් මූව් වෙන්නේ කියන්නේ කලින් රේන්ජ් එක හැදිලා තියෙනවනේ මෙන්න මෙතන. නේද? කලින් රේන්ජ් එක ඇතුළට එනවනම්. පේනවද මොකද වෙලා තියෙන්නේ කියලා? මේ කොටුව ඇතුළට මේ ආවනේ. නේද? ලික්විඩිටි ගන්නවා. ලික්විඩිටි ගැන හිතන්න බෑ. මෙතන ලික්විඩිටි අදාළ නැහැ. කලින් රේන්ජ් එක ඇතුළට එනවා. හරි දැන් මෙතන ආයේ මොකක්ද උනේ? දැන් මෙතනදී මම මෙහෙම එකක් අඳුත් කලින් රේන්ජ් එක ඇතුළට එනවනේ. නේද? ඒක මෙතනට මෙන්න පුළුවන් මෙහෙම ආවත් අවුලක් නැහැ. හරි වදින්න විතරයි ඕන. වැදුනා මෙහෙම උඩටම යන්නත් පුළුවන් අවුලක් නැහැ. කඩන්න බෑ. හරි. උඩටම යන්නත් පුළුවන් මේ ලාවට වදින්නත් පුළුවන්. මේ අතරමැද ඕන තැනකට යන්න පුළුවන්. හරි. මෙහෙම යනවා නම් හරි. අපි කියනවා මේකට efficient price action කියලා. හරි EPA කියලා. ඒ කියන්නේ සරලම දැන් හිතන්න මේ පොයින්ට් එකේදී. හරි. මම මෙහෙම දෙයක් මාක් කරද්දි මෙයා කන්ෆර්ම් වෙනවා මේ ලෙවල් එක ගැලවෙද්දි. හරි. මේ ලෙවල් එක ගැලවෙද්දි. ඒ කියන්නේ සරලවම මේ රේන්ජ් එක දැන් efficient කියන එක අපි කතා කරන්නේ. හරි. ඊට පස්සේ මෙහෙම වෙද්දි දැන් එහෙනම් අපිට මේ රේන්ජ් එකත් efficient. පැහැදිලිද? මම කියන දේ පැහැදිලිද? මේකට ඒ කියන්නේ ඔය විදිහට සරලව ආවොත් ඒකත් efficient. efficient වෙන. ඒතකොට ආයෙ පල්ලහැට ওই දේ මොනවද? ඕකත් efficient. හරි. ඊට පස්සේ මෙහෙමනම් price එක. දැන් මෙයා වදිනවද මෙතනට? නෑ. නැහැ. මේකට අපි කියනවා inefficient price action කියලා. හ්ම්. පැහැදිලිද? efficient සහ inefficient. දැන් ඒතර මම ওই දෙකම එකට ඇඳලා පෙන්නන්නම්. හරි. හිතන්න. මේ පොයින්ට් එකේදී අපිට මොනවද තියෙන්නේ? efficient. හරි. දැන් හිතන්න මේ ඔක්කොම 4 hour කියලා. හරි. නිකන් එක්සැම්පල් එකකට. දැන් මොකද උනේ? inefficient. දැන් මොකද උනේ? ශෂි එතකොට දැන් ඔය අන්තිමට හදපු පීක් එක තියෙනවනේ ඒක efficient වෙනවද අර කලින් ඔව් range එක වෙනවා. පස්සට යන හින්දා? වෙනවා. ඒක තමයි මට කරන්න ඕන. හරි. දැන් මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා මේ ලෙවල් එක ගලවපුවම මෙයා efficient උනානේ. ඔව්. හරි. මෙයා efficient උනා. ඊට පස්සේ efficiency ගන්න නම් price එක මෙතනට එන්න එපා. මෙතනදී ආයෙ එතනට ආවේ නැහැ කියන්නේ මෙයා inefficient නේ.
හැබැයි දැන් මොකද කරේ? දැන් එයා එතනට ආව නම් ඇවිල්ලා ආයේ මේ ලෙවල් එක ගලවපු ගමන් දැන් මොකක්ද වෙන්නේ? දැන් මෙයා efficient. efficient වෙනවා. මෙයාත් efficient වෙනවා. දැන් මචං අපි දැන් ඔය අන්තිමට හදපු පීක් එක තියෙනවනේ. ඔව් මෙයා ඒක තමයි. දැන් මෙතනදී මෙයා චොච් එකක් නෙමෙයි. මෙයා චොච් එකක් වෙන්නේ නැහැ. නෑ ඒක නෙමෙයි. හරි හරි කියන්න. දැන් එයා efficient වෙලානේ තියෙන්නේ. දැන් මේ එතකොට පොයින්ට් එක ගලවපුවම තමයි efficient වෙන්නේ. efficiency එක confirm ගලවපුවම වෙන්නේ efficiency එක confirm වෙන්නේ අනිත් පැත්තට BOS එක දුන්නාම. මෙයා මෙතන වහලා මෙයාවත් ගලවන්න ඕන. එයාව ගලවපුවම මෙයා efficient. ඒ කියන්නේ ඔය මේ on mark කරපු leg එක හැදෙන්න ඕනි. ඔව් නැත්තම් confirm නැහැ කියන එක නේද? ඔව් මෙන්න මේ පොයින්ට් එක ගැලවුණාට පස්සේ තමයි confirm වෙන්නේ. ඒ කියන්නේ liquidity එක. ඔව් external liquidity. liquidity. හරි හරි. ඒ මේ පොයින්ට් BOS එක සර්. ශෂි මං අහන්නේ හ්ම්. ඕක දැන් ඔය උඩ තියෙනවනේ මේ දෙවෙනි පීක් එක. ඒ කියන්නේ දැන් පළවෙනි ඔව් ඒක තියෙනවනේ. හරි. ඒ පීක් එකට උඩ ලික්විඩිටි එක තියන්නේ අය ඔය ඊළඟ පළවෙනි පීක් එක. මේක හරි. ඔය පීක් එක දක්වා ඔය අන්තිමට ඇඳපු පීක් එක උඩට ගියොත් ඒකට මොකද වෙන්නේ? මෙහෙම දෙයක් වුණොත් මෙහෙම වුණොත් මේ එක්සාම්පල් එක හැටියට ඒ කියන්නේ මෙතන පල්ලෙහාට ගලවුවොත් එතකොට ඇත්තටම මේක higher time frame range එකක් වෙනවා. මේ පැත්තේ efficiency එක ඒකත් එක්ක බලන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේක තනි time frame එකක් විදිහට හිතන්න කියලා. තේරෙනවද? ඒකට examples මම කියන්න තව චුට්ටෙන් කියලා දෙන්න. නමුත් සරලම දැනට මෙහෙම මතක තියාගන්න. මේ efficiency inefficiency කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න. ඒක time frame අතර සහ එකක් ගැලවුණාම මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ efficient එකක්ම ගැලවුණාම මොකක්ද වෙන්නේ කියලා මම කියලා දෙන්න. හරි. ශෂි ඕකේ. හරි මචං හරි. මම මයික් පොඩ මියුට් කරනවා. හරි. දැන් මම ආයෙ efficiency inefficiency ටික ගැන නිකන් chart එක ඇඳන් ඔයාලා ප්‍රශ්න අහන නිසා mute කරන එක පාඩුයි. කොහොමද unmute කරන්නේ? හරි. දැන් මෙහෙම දෙයක් වුණා. දැන් ආයෙ මම අහනවා. මෙතනදී මොකක්ද තියෙන්නේ? මේ level එක ගලවපුවාම efficient. efficient. හරි. efficient හරි. දැන් මොකද උනේ? inefficient දැන් මොකද උනේ? efficient inefficient. දැන් මොකද උනේ? efficient නේ දැන් ආයේ efficient. 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 හරි. efficient ඒකට මෙන්න ඔව්. මෙහෙම දෙයක් වෙද්දී අපි කියන මෙතන ඉඳන් මෙතනට efficiency එක තියෙනවා. ඊට පස්සේ මෙතන inefficient. හැබැයි මෙතනදී ආයෙ efficient වෙන. මේකට අපි කියනවා regaining of efficiency කියලා. එකම time frame එකේ වුණා efficiency එකක් ආයෙම අපිට ගන්න පුළුවන් මෙහෙම දෙයක් වුණා. තේරෙනවද? මේ ඒ කියන්නේ හිතන්න මේ මෙතනට එන එක මෙතනට එන්නේ නැතුවත් price එක efficient කරන්න පුළුවන්. තේරෙනවද? මේ කරේ මේ විදිහට. හරි. එතකොට ආයෙ ওই දෙයම වෙන්න පුළුවන් නේ. මෙතනට ගියොත් දැන් මොකක්ද ආයෙ efficient අවුලක් නැහැ. මොකක්ද උනේ? inefficient. දැන් ඕනනම් ආයෙ efficiency ගන්න විදි දෙකයි. එක්කෝ මෙයා වරන් පල්ලෙහාට යන්න ඕනේ. එක්කෝ මෙයා වරන් පල්ලෙහාට යන්න ඕනේ. ඔන්න ඔය විදිහට යන්න පුළුවන්. දැන් මෙතනත් මොකක්ද කරේ? මෙතනදී අපි මොකද්ද? දැන් ඔය අන්තිම පොයින්ට් එක ආයෙමත් අර උඩ රෙඩ් ලයින් එක ගාවටම ගියොත් එතකොට බෑ. එතකොට efficient වෙන්නේ නැහැ. ඇයි? මෙතන efficient price එකක් දැනටත් තියෙන නිසානේ. මේ පොයින්ට් එකේදී අපිට ආයෙ efficient price එකක් හැදුවනේ අපි. කලින් efficient price එකක් කඩන්න බෑ. හරි. දැන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? පුළුවන්. එතකොට ඇත්තටම මෙතනදී වෙලා තියෙන්නේ අපි මේක මෙහෙම තිබ්බට මෙතන ඇත්තටම වෙන්නේ ওই පොයින්ට් එකේදී මොකක්ද? මෙන්න මෙහෙම දෙයක්. higher time frame එකේ හිතන්නකෝ අපිට මොකක් හරි තියනවා කියලා මෙතන. තේරෙනවද? හිතන්න මෙහෙම දෙයක් වෙලා. මෙන්න මෙහෙම දෙයක් වෙයි වෙන්නේ. පේනවද? මේ තමයි higher time frame lower time frame එකතු වෙන විදිහ. තේරෙනවද? ඒ කියන්නේ සරලව අපි තනි time frame එකක් ගත්තොත් තනි time frame එකකදී efficient leg එකක් කැඩෙන්න බෑ කියන එක. ඔළුවේ තියෙනවා. order flow අරන් යන්න. හරි. efficient leg එකක් කැඩෙන්න බෑ. inefficient එකක් කැඩෙන්න පුළුවන්. දැන් මේ වගේ point එකක් කරනවා කියලා අපිට කිසිම issue එකක් නැහැ. මම inefficient. මෙතන efficiency confirm වෙලා නැහැනේ. නමුත් මෙතනදී දැන් අපිට efficiency තියෙනවා නම් මේ high එක ගැලවෙන්න බෑ.
පැහැදිලිද? ඊට පස්සේ දැන් මෙතනදී දැන් අපිට මොකක්ද තියෙන්නේ? මෙතනට මෙතනින් efficient leg එකක් හැදෙනව නේද? මේ BOS එකත් එක්ක. හරි. දැන් ඔව් මේ high එක කැඩෙන්න බෑ. ඇයි මේ high එක efficient? මේ high එක කැඩුනා කියලා මෙන්න මේ point එක ඔලුවේ තියාගන්න. efficient leg එකක් කැඩුනොත් ඒ කියන්නේ direction එක මාරු වෙලා කියන. ඒ කියන්නේ සරලවම මෙහෙම දෙයක් වුණොත් මේ leg එක කැඩුනොත් ඒ කියන්නේ මේ time frame එකේ හිතන්න මම කියවන මේ පටන් ගන්න මේ 4 hour කියලා. දැන් එහෙනම් අපි 4 hour direction එක bullish වෙලා කියන එක කියන්නේ. පැහැදිලිද? ඔව් ඒ කියන්නේ සරලවම දැන් අපි normally ගන්න BO අර සතරට ප්‍රශ්න තිබ්බනේ BOS එකක් කියන කෙනේ කලින්. හරි. ඔව් මෙතන මතක තියාගන්න efficient leg එකක් කැඩුනොත් විතරයි BOS එකක් තියෙන්නේ. inefficient leg එකක් අදාළ නැහැ. මෙතනත් කෙනෙක්ට හිතන්න පුළුවන් නේ. හිතන්න මේ efficient inefficiency ගැන දන්නේ නැති කෙනෙක්. මෙයා චොච් එකක් කියලා හිතන්න පුළුවන්. නේද? හැබැයි ඔව් නෑ මෙයා චොච් එකක් නෙමෙයි. ඇයි? efficient leg එකක් නෙමෙයි කැඩුනේ නේ. මේක අන්න ඒකයි. හරි එහෙනම් ඔළුවට දාගන්න ඕන දේ තමයි. efficient leg එකක් කැඩුනොත් විතරයි direction මාරු වෙන්නේ. පැහැදිලිද? ඔව් සත්සර් පැහැදිලිද? ඔව් මචං ඒක පැහැදිලි හරි. එහෙනම් අපි නිකන් chart එකෙත් ඕකම බැලුවොත්. හරි. හිතන්න මම නිකන්. හරි 4 යන්නකො. 4 hour වල මම මෙහෙම මාක් කරොත්. මේ price legs efficient ද inefficient? efficient efficient නේ. shine clear නේද? මේ අපේ ඉන්න අන්තිම price leg එක ඔව් අපිට බලන්න වෙන්නේ. මෙතනදී අපිට accurate mark කරන්න වෙනවා. හරි. එහෙනම් ඇයි මේකට මම efficient කියන්නේ මේ point එකට high price එක මෙතනින් ඇවිල්ලා තියෙනවානේ. නේද? ඔව් හරි ඊට පස්සේ ආය මේ range එක efficient කරන්න ඕන price එක කොතනට දෙන්න ඕන? මෙතනට. නේද? ඔව් මෙතනට එනකම් දැන් මෙයා efficient හරි. ඇයි මේක තියෙන හින්දා මෙයා efficient හරි. දැන් අපි අලුතින් මේ leg එක efficient කරන්න නම් price එක මෙතනට ඇවිල්ලා මේ level එක ගලවන්න ඕන. පැහැදිලිද? පැහැදිලිද? ඒ ඔව් කියන්නේ ඒක ඔව් ගැලපෙන කම්බංග ඒක efficient නෑ නේ. ඒ කියන්නේ කොයි ඒ වෙලේකද කියන්නේ ඇවිල්ලා ඒක සරලවම මෙතනට ආව පමණින් efficient වෙන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා මෙයාව ගැලවුණාම එතකොට මෙතන ඉඳන් මෙතනට තියෙන range එක efficient. efficient. හරි. අර දැන් mitigation level බලනවා වෙනවා. ඔව් දැන් තව පොඩි දෙයක් කියන්නම් මෙතනදී. හරි. මෙතනදී මෙතන පොඩි issue එකකුත් තියෙනවා. මේ range එක ඇත්තටම efficient දැනත් කියලා. නමුත් මෙහෙම හිතන්න. මෙන්න මෙහෙම අපිට ranges ටිකක් තිබ්බා. හරි. එහෙනම් මේ point එක අපිට තිබ්බ මොනවද? efficient price action නේද? හ්ම්. ඊට පස්සේ මේ point එකේ මොකක්ද වෙන්නේ? ආයෙම efficient efficient price action තියනවානේ. හරි. මෙතනදී මොකක්ද වෙන්නේ? efficient price action එක මොකද උනේ? ඒක කැඩිලා කැඩුනා නම් දැන් මේ නිල් blue color dots වලට අදාළව අපි මොකක්ද expect කරන්නේ? direction එකට මොකද වෙලා තියෙන්නේ? මාරු වෙලා මාරු වෙලා. ඒ නිසා තමයි අපිට දැන් මේ යන move එක යන්නේ EU වල. උඩට යන move එකක් තියෙනවා. හරි. ඔව් එතකොට මෙයා අදාළ වෙන්නේ නැත්තරම මෙන්න මේ range එකට. දැන් මම මේ යම් විදිහකට කියන්නේ ඕ එකතු වෙන විදිය. හරි. මේ red එක ඇතුලේ නේද ඔය blue color මයිනේව ටික තිබ්බේ. නේද? ඔව් ඔව් හරි. එහෙනම් දැන් අපේ expectation එක මොකක්ද? මේ red color එක මෙතනදී දැන් මෙතන ඉඳන් efficient කරනවා යා. හරි. efficient වෙන එක මෙතන තව දේවල් ටිකක් තියෙනවා හිතන්න. මේ පැත්තේ තියෙන ඒවාත් එක ඒක මම කියන්න. නමුත් අපිට දැනට තියෙන data ටිකත් එක්ක මේක තමයි අපේ ඔළුවේ තියෙනවා. හරි. වෙන මොකුත් හිතන්න නැතුව ගියොත් අපේ expectation එක දැන් මෙතනදී මෙයා කැඩුනාට bullish වුණාට මෙතනදී ආ bullish වෙන්න තියෙන probability එක වැඩි. නමුත් හිතන්න මේ පැත්තේ දැන් තියෙන නිසාව. නමුත් අපි මේ ටික විතරක් හිතුවොත් අපේ expectation එක මෙතනදී efficient කරන නිසා මොකක්ද වෙනවා කියලා. පල්ලෙහාට යාවි කියලා. නේද? මේ level එක ගලවයි කියලා.
හරි මෙතන තව තප්පර ගණන් තියෙන ඊට පස්සේ ආයෙ ඔය ලින්ක් එකටම ජොයින් වෙන්න.